හෙල්ලෝ ට්‍රැවල් ලවර්ස් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා ඔන්න අදත් එකතු වෙලා ඉන්නේ ඩේස් ඔෆ් සචිත්. අපි සෝබාදාමේ සුන්දරත්වය සොයා යන ගමනේ තවත් එක vlog එකක. ඉතින් අපි අදත් යනවා හයි ලස්සන තැනක් හොයාගෙන. අපි ඒ තැන මොකද්ද කියන එක කියන්නේ නැතුව ඒක අපි ගිහිල්ලාම බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට හයි ලස්සන තැනක් එක. ඉතින් මෙන්න මේ පාරෙන් තමයි අපිට එතෙන්ට යන්න තියෙන්නේ. මේ තැන තියෙන්නේ යාළුවනේ ඔයගොල්ලෝ කවුරු හරි එනවා නම් මතුකොම කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ තමයි එන්න ඕන. එතකොට මතුකොම පැත්තට කළුතර ටවුන් එකේ ඉඳන් මතුකොම පැත්තට යද්දී අටතොර කියලා හම්බෙනවා ප්‍රධාන ගමක්. ඒ ගම පාස් කරලා යද්දී තව ඒ හරියම කඩවක කියලා තව පුංචි ගමක් හම්බෙනවා. ඒ කඩවක කියන ගමේ තමයි මේ ලස්සන තැන තියෙන්නේ. ඒ කඩවක හන්දියෙන් තියෙනවා අත පැත්තට කොන්ක්‍රීට් පාරක් මේ වගේ පුංචි පාරක් ගමක් මැද්දෙන් යන්න තියෙන පාරක් හයි ලස්සනයි. වෙලියාවල් මැද්දේ රබර් වතුවල් මැද්දේ ගමස්යෙන් තමයි මේ පාරෙන් යන්න තියෙන්නේ. එතෙන්ට හයි ලස්සන තැනක් යාළුවනේ. මේ පාරේ යන විදිහම ඕගලන්ට තේරෙනවා ඇති එතන කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි යන්නේත් Google Map එක බලාගෙන යන කෙනෙක්ට මෙතන පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. අපි පාර යන ගමන් කට්ටියෙන් අහගෙන ගියේ වැඩි විස්තර. ඉතින් Google Map එකේ ඕගලන්ට ගහන්න ඕන නම් මොකද්ද කියලා ඉස්සරහදී ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. මේ පාර ඉවර වෙන්නේ ගේකින්. මේක ගේකට යන පාරක්, ගෙවල් වලට යන පාරක් මේක. ඉතින් මේ ගේ ගාවින් අපි යන වාහනය නවත්තලා එතන ඉඳන් අපිට පයින් යන්න තියෙන්නේ. අපි ඒ පාර ඉවරන තැන එතන ගෙදරින් ඕනනම් විස්තර අහලා කොහොමද යන්නේ යන පාරවල් කොහොමද තත්ත්වය කොහොමද කියලා විස්තර ඔක්කොම ඔයගලන්ට අහගෙන යන්න පුළුවන්. හරි යාළුවනේ එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහටින් අපි හම්බෙමු. Here we go. Hello travel lovers. කොහොමද ඔයාලට? මම සචිත්. ඉතින් මම අදත් යනවා ලස්සන තැනක් හොයාගෙන. දිගටම මේ වීඩියෝ එකේ මගෙත් එක්ක රැඳිලා ඉන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අදත් මේ සෝබාදාමේ තියෙන හරි ලස්සන සුන්දර තැනක් දැක බලා ගන්න විඳින්න. අයිත් කාරණාව තමයි අද මම පොඩි ස්පෙෂල් දෙයක් කරන්න හිතාගෙන තමයි ඉන්නේ. අද ඉඳන් දිගටම මම කවදා කොහොම ට්‍රැවල් කරන්න ගියත් ඒ දේ කරන්න මම ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ දේ මොකද්ද කියලාත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දිගටම මේ වීඩියෝ එකේ මගෙත් එක්ක රැඳිලා ඉඳියොත් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, bell icon එක ඔබන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ මුළු ලෝකයේම සුන්දරත්වය හොයාගෙන අපිත් එක්ක යන්න. ඉතින් යාළුවනේ අපි දැන් අපේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ආච්චිගෙන් පාරත් අහගෙන මේ කැලේ මැද්දෙන් තියෙන පුංචි පාරෙන් අපි යන තැනට යන්න හදන්නේ. වාව් යාළුවනේ මේක තමයි අපි අද යන ලොකේෂන් එක. බලන්නකො මෙතන තියෙන ලස්සන. මේක නම් වෙනමම ෆීල් එකක්. කැලයක් මැද්දේ හරි සීතලයි හුලම් පාරත් එක්ක ගස් කොළන් කුරුල්ලන්ගේ සද්ද විතරයි හතර වටේම ඇහෙන්නේ. බලන්නකො කියන ලස්සන බලන්න ලස්සන සමනල්ලු ඉන්නවා. මේක නිකන් වෙනම පාරාදීසයක් වගේ යාළුවනේ. ඒක ඒ ෆීල් එක ඇවිල්ලාම ගන්න ඕන. ඒක ඒ තරම් බලන්න මේ සමනලයාගෙම ලස්සන. මෙතන හොඳ බයෝඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි ඉතින් අපි අද හොයාගෙන ආපු තැන. බලන්න මේ තැනේ තියෙන ලස්සන කැලයක් මැද්දේ තියෙන හරි ලස්සන තැනක තමයි අපි ඉන්නේ. හරිම නිස්කලංක තැනක්. හතර වටින්ම ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්ද. හරිම කූල් මෙතන. ගස් කොළන් වැඩි, හුලම් පාරක් කීනියට හමාගෙන යනවා. අඳුරුයි গুপ্ত වයිබ් එකක් තියෙන හරි ලස්සන තැනක් මෙතන. මේවා අර ෆේමස් ඩෙස්ටිනේෂන් නෙවෙයි යාළුවනේ. මේ වගේ තැන් වලට යන්න ආස නම් මේ වගේ තැන් අපි හොයාගෙන යන්න ඕන. එතකොට තමයි ඒකේ තියෙන අර ඒ ට්‍රැවල් එකේ තියෙන ආදල් එක වැඩි යන්නේ. එතකොට තමයි මේ තමයි ලස්සන තැනක්. අපි අද ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයට ආසන්නව කඩවක කියන ප්‍රදේශයේ. මේ කඩවක කියන ගමේ තියෙන හයි ලස්සන තැනක් තමයි මෙතන. මෙතෙන්ට කියන්නේ කඩවක ඇල්ල කියලා. ඉතින් මෙතෙන්ට කාට හරි එන කෙනෙක්ට මතුගම කොළඹ ප්‍රධාන මාර්ගය යොදා ගන්න පුළුවන්. මතුගම කොළඹ ප්‍රධාන මාර්ගය මතුගම පැත්තට එද්දී දොඩංගොඩ හයිවේ ඉන්ටර්චේන්ජ් එක හම්බ වෙනවා. මම මේ හයිවේ ඉන්ටර්චේන්ජ් එක ගැන මෙන්ෂන් කරේ. ඒක ඔයගලන්ට හොයාගන්න පුළුවන් ලෑන්ඩ්මාර්ක් එකක් විදියට.
එතන ඉඳන් ආයේ මතුගම් පැත්තට කිලෝමීටර් 3මාරක වගේ දුරක් යනකොට වම් අත පැත්තට තියෙනවා පාරක්. අතුලට යන්න. ඒ පාරෙත් කිලෝමීටරයක් විතර අපිට යන්න ඕන අපේ වාහනයකින්. එතන ඉඳන් අපි යන වාහන නවත්තලා පොඩි දුරක් මීටර් 100ක වගේ දුරක් අපිට කැලේ මැද්දෙන් ගල්උඩින් නැග එන්න ඕන. ආවට පස්සේ තමයි මේ ලස්සන තැනට අපිට එන්න පුළුවන්. ඉතින් මේ තැන් අපිට ස්වභාව ධර්මයෙන් හම්බෙච්ච දායාද යාළුවනේ. මේ තැන් අපි අනිවාර්යෙන්ම රකින්න ඕන. මොකද මේවා අපේ ස්වභාව ධර්මයෙන් නොමිලේ සපයන සේවාවල් අපි වෙනුවෙන්. අපේ මයින්ඩ් රිලැක්සින් එකට අපිට චිල් එකක් ගන්න, යාළුවෝ කට්ටියත් එක්ක ආතල් එකක් දාන්න, අපේ ජීවිතේ අපිට විඳින්න හයි ලස්සන තැන් මේ ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙනවා. ඉතින් මේ තැන් අපි අනිවාර්යෙන්ම රකින්න ඕන. මේ තැන් වලට එන්න, මේ තැන් විඳින්න, විනාශ කරන්න එපා. මේ තැන් රකින්න. මොකද මේ තැන් අපි විසින්ම විනාශ කරගත්තොත් ආයේ අපිට විඳින්න මේ වගේ තැන් නැත්තටම නැති වෙයි. අර ඒ වගේ තැන් නැති වෙච්ච දවසට අපිටම ගොඩක් පස්ස වෙන්න වෙයි. ඒ හින්දා මේ තැන් රැක ගන්න එක අපි හැමෝගෙම කරනවා. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ඔයාලා දැක්කනේ මේ ගල් ඉස්සනවා. දැක්කනේ ඊයසෙවල බැඳලා තියෙන හැටි. වතුර පාරවල් ගිහිල්ලා ගල් පෙතයි. ඒ හින්දා පරිස්සමෙන් බහින්න ඕන. ලිස්සනවා. ලිස්සුවොත් ආයිතින් sorry.com මොකද මගෙත් එක්ක කවල් කරන්න මගේ යාළුවාට ඒ අත්දැකීම එයා හොඳටම ගත්තා. හරි. ඉතින් යාළුවනේ ඔයාලට මතකද මම කිව්වා අද මම ස්පෙෂල් වැඩක් කරන්න ඉඳාගෙන ඉන්නවා කියලා. අද ඉඳන් දිගටම මම කවද කොහොම ට්‍රැවල් කරන්න ගියත් මම මේ දේ කරන්න ප්ලෑන් කරන් ඉන්නවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඒ දේ තමයි යාළුවනේ බලන්න. දැන් අපි තැනකට ගියාට පස්සේ ඒ සබාදාම අපි රකින්න ඕන. බලන්න මේ හතර වටේ අපි කියන අපිම ආපු කට්ටිය දෙවිල්ල පුළු දාලා ඒ දැන් විනාශ කරලා ගිහිල්ලා දැන් ඒකෙන් මට රකින්න මට උමනාවක් තියෙනවා. මොකද මේ ට්‍රැවල් කියන එක මගේ ලයිෆ් එකත් එක්ක මට බැඳිලා තියෙන දෙයක්. මොකද මගේ ජොබ් එකත් ට්‍රැවල්, මගේ හොබි එකත් ට්‍රැවලින්. ඉතින් මම ආසයි මම යන තැන්වල මේ වගේ විනාශ වෙලා තියෙනවා නම් මට පුළුවන් උපරිමයෙන් මට ඒකට දායකත්වයක් දීලා මේ සබාදාම රකින්න මම හරි ආසයි. ඒක මට දැනෙනවා. ඒ හින්දා ඉතින් අද ඉඳන් එකටම මම ට්‍රැවල් කරන්න යන හැම තැනකම මට පුළුවන් උපරිමයෙන්ම මම මේ සබාදාම වෙනුවෙන් කරනවා. මොකද අවවාදයට වඩා ආදර්ශ උතුම් යාළුවෝ. හරි. පටන් ගමු. සුද්ධ කරන්න තියෙන්නේ. ගමු. වැස්සක් අහුවෙන්නේ ඉක්මනට ගමු. අම්මට මෙන්න මේ කෑන් පිටින්ම දාලා බං කෙලිම. වෙන්නෙත් නෑ. ග්ලව්ස් එකක්වත් ගේන්න බැරුණා බං. අන්න ග්ලව්ස් එක තියෙනවා. දැන් ඕනේ දැන් කොහොම ඇදලා දාන්න. මම උඩ වින්ඩි කරන් එන්නද? මෙතන තියෙන ගමුනේ මුලින්. මම බෑග් එක මෙතන තියලා යන්න. ඔය ස්පීඩ් එක අරන් ඉන්නේ. සත්තු ඉන්නවද දන්නෙත් නෑ බං. බලාගෙන මොකද පත්තා. ඩෙන්ගුද මන්ද? බෝනස් තුනේ. ඩෙන්ගුත් දෙයියක මේ වතුර බිල්ලා. බලපංකෝ නේද මං චාට්. ඒක තමයි බං. සිරාවට පට්ට චාටර් මේ වණ. shit. පරිස්සමෙන් ආ ලිස්සයි උතන. ලිස්ස ගන්න නැතුව වරෙන් ආ. මෙහෙමයි. පුරම්. අලන්න. පොඩ ඉන්න. දැන් පුළුවන්. මේ හරි මොන හරි තියෙනවද? මේ හරි මෙතන. මොන හරි තියෙනවද? උඩක් දාලා බා. අපරාධ වැඩි දවස් කයිසෝ නෑ. වහිනවා වගේ මල ගෙලිය. දැන් ඕක දෙන්න අරන් ගිහලා බෑග් එක දාගෙන ඉන්න ඕනේ. යාළුවනේ මේ බලන්න කොච්චර ලොකු විනාශයක්ද පරිසරයට කරලා තියෙන්නේ කියලා.
අපේම අය මේව ඔටෝමේෂන් දාපු දේවල් නෙවෙයි. ඉතින් පුළුවන් හැම වෙලාවකම යන ඕන තැනක මේ වගේ දේවල් තිබ්බොත් මේ පරිසරයේ මේව සුන්දරත්වය රකින්න උදව්වක් වෙන්න. වහිනෝ අපි අපේ ලොග් එක අද මෙතන නවත්තනවා. අපේ ඊළඟ ලොග් එකෙන් හම්බෙමු අපි ඉක්මනටම. හැමෝටම ජය වේවා.